SL Family Kitchen YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරන් ආවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉතා ඉක්මනින් ඕනම කෑමක් එක්ක රස බලන්න පුළුවන් පරිප්පු කරියක් තමයි අද හදන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ ටිකේ බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදන්නේ කියලා. ඉතින් වීඩියෝට යන කලින් පොඩි දෙයක් මතක් කරනවා. අපේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් වීඩියෝ පාලේ අතින් රතු බටන් එක ඔබලා subscribe කරන්න. මම මෙතන පරිප්පු අරන් තිනවා පරිප්පු ග්‍රෑම් 150ක් අරන් තිනවා. ඉතින් මේක තුන් පාරක් මම හොඳට හොදලා වතුර පෙරෙන්න දාලා තමයි අරන් තියෙන්නේ. ඉතින් විනාඩි 5ක් විතර මම මේ විදිහට දාලා තියා ගන්නවා. ඒතර ඉක්මනට පරිප්පු ටික තැම්බෙන නිසා. ඒ වගේම පොල් මිරිකපු මිටිකිරි අඩු කෝප්පයක් අවශ්‍ය වෙනවා. තව මට අවශ්‍ය වෙනවා මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු, අබ, ලුණු. ඒ වගේම පොඩියට කපාගත්ත සුදු ලුණු, ඒ වගේම රම්පේ කරපිංචා, ලුණු, කරල් මිරිස් පොඩියට කපාගෙන තිනවා. ඉතින් මේ දේවල් තමයි මට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණවල වීඩියෝ පල්ලෙහා දාලා ඇති. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ තාච්චලි පෙතියාගෙන පරිප්පු ටික මේකට එකතු කර ගන්නවා. ඉතින් මම වතුර අඬු කෝප්ප එකමාරක් මේකට එකතු කරගත්තා. ඉතින් දැන් මම මේකට කහ 3-5 ටික එකතු කර ගන්නවා. ඉතින් මේ වෙලාවේ ගින්දරත් ඔයාලා දාගන්න. 3-5 ටිකත් හොඳින් මේ වගේ හොඳට කවලම් කරලා පරිප්පු එකට පියනක් දාලා අපි මේක හොඳට තම්බ ගන්න ඕන. ඉතින් මේ වෙලාවේ හොඳට පරිප්පු එක තැම්බිලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වතුර ටික හොඳට වාෂ්ප වෙලා පරිප්පු ටික හොඳට තැම්බිලා තියෙනවා. දැන් මම මේකට ලුණු එකතු කර ගන්නවා. ලුණු ටික එකතු කරගෙන හොඳට මේක කවලම් කර ගන්න ඕන. දැන් මේ හදාගත්ත පරිප්පු එක මම පොඩ්ඩක් පැත්තකින් තියලා අපේ ටෙම්පරාදුව හදා ගන්නවා දැන්. ඉතින් මේ වගේ තාච්චියක් තියලා තාච්චිය රත් වෙනකොට අපි මේකට තෙල් එකතු කර ගන්නවා. මේ වෙලාවේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් මම මේකට අබ ටික එකතු කරගත්තා. අබ ටිකත් හොඳට පුපුරලා එනකොට මම මේකට කපාගත්ත සුදු ලුණු ටික දාගත්තා. ඒ වගේම කපාගත්ත ලුණු ටික, ඒ වගේම රම්පේ කරපිංචා ටික, පොඩියට කපාගත්ත කරල් මිරිස් ටිකත් මේකට එකතු කර ගන්නවා. දැන් මේ දාගත්ත සියලුම දේවල් රන්වන් පාට වෙනකල් හොඳට තෙලේ අපි මේ වගේ හොඳට කවලම් කරලා බැද ගන්න ඕන. මෙන්න මේ ගානට එනකල් ඔයාලා මේ ටික බැද ගන්න ඕන. ඉතින් දැන් මම මේකට එකතු කර ගන්නවා මිරිස් කුරු ටික. ඉතින් මිරිස් කුරු ටිකත් එකතු කරගෙන මේ වගේ හොඳට කවලම් කර ගන්නවා. මේ වෙලාවේ ගින්දර ටිකක් ඔයාලා අඩු කර ගන්න. ඉතින් ඒකටම එකතු කර ගන්නවා තම්බගත්ත පරිප්පු ටික. ඉතින් මේක ඔයාලා කවලම් කර ගන්න ඕන. හැබැයි කවලම් කරනකොට ගොඩක් හයියෙන් කවල කරන්න එපා. එමුණොත් ඔයාලගේ පරිප්පු වල ඇට ටික දිය වෙයි. ඉතින් මෙන්න මේ ගානට කවලම් වුණාට පස්සේ අපි මේකට එකතු කර ගන්නවා අපේ මිටිකිරි ටික. ඉතින් මේ වෙලාවේ ඔයාලා ගින්දර පොඩ්ඩක් වැඩි කරගත්තට කමක් නැහැ. ඒත් ගොඩක් නෙමෙයි, සාමාන්‍ය පොඩ්ඩක්. දැන් අපි මේ ටික හොඳට කවලම් කර ගන්නවා. ඉතින් මේ වෙලාවේ කවලම් කරනකොටත් ඔයාලා ටිකක් පරිස්සමෙන් කවලම් කරන්න. ඒ වගේම විනාඩි 5ක් 10ක් කිරි ටික පැහිලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පරිප්පු එක ටික් වෙනකල් මේක හිමීට හැදිගා ගන්න. ඉතින් මේ තියෙන්නේ ඒ හැමදේම එකතු කරලා හදාගත්ත රසම රස පරිප්පු එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා රස බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් වීඩියෝ පල්ලෙහා තියෙන රතු බටන් එක ඔබලා subscribe කරන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙන තුරු ඔයාලට තෙරුවන් සරණයි.